ආයුබෝවන් කියලා පිළිගන්නවා අස්වසුම ප්‍රතිලාභී ඔයාලා හැම දෙනෙක්වම මధుරංග ටෙක් YouTube නාලිකාවට. ඉතින් ඔයාලා දන්නවා ඇති අපේ නාලිකාවෙන් නිරන්තරයෙන්ම ඔයාලව දැනුවත් කරනවා අස්වසුම සම්බන්ධයෙන් නවතම තොරතුරු සහ ඒ වීඩියෝ සම්බන්ධයෙන්. ඉතින් ඔන්න අද වීඩියෝ එකේදී අරගෙන අවිල්ලා තියෙනවා මෙන්න මේ 2026 වර්ෂයේදී අගෝස්තු මාසයේ අස්වසුම මුදල් සම්බන්ධයෙන් අපිට දැන් ලැබුණ තොරතුරු සම්බන්ධයෙන් තමයි අද වීඩියෝ එකෙන් තොරතුරු අරගෙන අවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලට මතක් කරනවා මෙන්න මේ වගේ අස්වසුම සම්බන්ධයෙන් සහ රජේන්ද්‍ර දීමනා සම්බන්ධයෙන් තොරතුරු ඉතා ඉක්මනින් දැනගන්න නම් අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා අපේ නාලිකාවත් එක්ක එකතු වෙන්න. ඒකට කරන්න තියෙන්නේ මේ වීඩියෝ එක පල්ලෙහා අපේ සබ්ස්ක්‍රයිබ් කියන බටන් එක ක්ලික් කරලා ඊට හැවතෙම හතුන බෙල් සලකුණ ටච් කරලා අපිත් එක්ක දිගටම එකතුලා ඉන්න. ඉතින් අද වීඩියෝ එකේදී අපි කතා කරමු මෙන්න මේ විදිහට අගෝස්තු මාසයේ මුදල් අස්වසුම මුදල් බැංකු ගෙනුම් වලට වැටෙන දිනය සම්බන්ධයෙන් සහ මෙන්න මේ මුදල් කපන්නේ කාගේද මෙන්න මේ පළවෙනි අධීරයේ කට්ටියගේ දෙවන අධීරයේ කට්ටියගේ හැමෝටම ලැබෙනවා කියන එක සම්බන්ධයෙන් තමයි අද වීඩියෝ එකේදී කතා කරන්නේ. එහෙනම් ඉතින් අපි ටික කතා නොකර ගිහිල්ලා කතා කරමු වීඩියෝ එකට මේ හැමදේම. ඉතින් ඔයාලා දන්න ඇති අස්වසුම මුදල් මෙන්න මේ මැයි මාසයේ මුදල් සම්බන්ධයෙන් ගත්තොත් එහෙම ඔයාලට කිසිම කෙනෙක්ට මුදල් කැපීමක් සිදු වෙන්නේ නැහැ. පළවෙනි අධීරය සහ දෙවන අධීරය සියලුම දෙනාට මුදල් වැටෙනවා. ඉතින් එහෙම වැටෙන්නේ නැතු කෙනෙක්ගේ ඉන්නවා නම් ඒ කියන්නේ ගිය මාසයේ කියන්නේ ජුලි මාසයේ මුදල් වැටුනේ නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන්ම පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. අනිවාර්යෙන්ම ඒක සම්බන්ධයෙන් තොරතුරු හොයලා ඔයාලව දැනුවත් කරන්න. ඉතින් මෙන්න මේ අගෝස්තු මාසයේ කිසිම ගැටලුවක් නැතුව ඔයාලට සිස්ටම් එකෙන් මුදල් බැංකු ගෙනුම් වලට 12 13 14 කියන දිනයක් ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ දිනයන් තමයි සිරටලා තියෙන්නේ. ඉතින් අපි අනිවාර්යයෙන්ම මෙන්න මේ දින වෙනස් වුණොත් එහෙම දැනුවත් කරන්න. මේ දින වෙනස් වෙන්න පුළුවන්. ඒ අස්වසුම සුබසාධක මණ්ඩලයේ දින නිකුත් කරපු ගමන් තමයි අපි මේ නිකුත් කරන්නේ. දැන් ලැබිලා තියෙන තොරතුරු අනුව මෙන්න මේ දින තමයි අපිට හම්බෙලා තියෙන්නේ. ඉදිරියේදී තොරතුරු වෙනස් වුණොත් එහෙම අනිවාර්යයෙන්ම දැනුවත් කරන්නම්. සබ්ස්ක්‍රයිබ් කරලා එකතුලා ඉන්න. ඒ වගේම වීඩියෝ ෂෙයා කරන්න යාළුවන්ට බලන්න. අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.